මෙහෙම. අංකල් hina වුණානේ. ඔව් අපේ ලොකුනෝ නමට කියන්නේ මහරාණි කියලා. මේක කවට්ටක් කිව්වා මේ. බයික් ආයි කොහෙද යන්නේ නුවරද ඕකේ ටටා අම්මට සිට මුන් දෙන්න. උඹ කොණ්ඩේ ගපුවද? මොකද්ද උඹ කොණ්ඩේට එලාද? අපි බෝඩරෙන් යනවා. දැන් දෙවෙනි දවස්. ට්‍රිප් එකේ දෙවෙනි දවස් මගේ. ගාල් එකෙන් ආවා. ආයේ ඒ ෂර්ට් එකම ඉදින්නේ කලිසම් පොඩ්ඩක් වෙනස් කරගත්ත. කවුද කවුද? යාව පීස් එකට. කොහම නාන්න? මෙතන දීපව දාපු තේ එකක් තියෙන හැබැයි නෙස්ටමෝල් කප් එක. කැත වැඩි. නයන ප්ලෑන් කරනවා ගන්න ඕනේ කොහමද කියලා. ඒක දුන්නා මගේ මයික් එක. එච්චස් උන්න. මීමට එච්චස් උන්න මේක. මේක ගන්න මේ. දැන් මේක දැම්ම රෙකෝඩින් කරනවා. අපි විතරක් ගාමු. බොන්නේ? අපි බෝන්නේ. අපි බොන්නේ. අපි බොන්නේ. නයන බොරු කියනවා. මූත් බොරුවා. ආහාරයවති. ඒ මටත් එක්ක වැඩේ ගන්න. හරි. ඒ දාපිය දැම්මම මේක කවට්ටක් කිව්වා මේක මොකක් කරගන්න බෑ. ඔව්. අයියද කිව්වේ? ඔව්. මම බා මේව කරා ඊට පස්සේ ෆෝමැට් එක. එනේ මේ පිටු කතා ඊළඟට තසු ගන්නත් තියෙනවා. ඒක කොහොම බහගෙන ඉන්නේ? මතන්ගේ ටේගම් කරන්නේ නෑ බා. කේක්. ඕල්ලේ නෝල්ලේ නිකර යන්න. මොකද කොල්ලේ ස්කේන් කියලා ඇවිල්ලා ඉන්නේ. කවුද බං අර ඊළඟ දෙයක් ගන්න ඕනේ. ඒක වාස. ගෝල් ගන්න එතකොට දිලිසන. තමයි අප්පා මුවාවනේ ෆ්‍රේම් එකට ඉවරයි නේ. දවසම නවලක් තියෙනවා. වොලියුම් අධි කේස් එකක් කියනවා. ඉන්නේ විකිකින් කවදාකත් ඒක කරන්න බෑ කියලා. අම්මට රිකොන්ඩ් එක අදු කරන්නේ. ඌන කොහොමද? මේ ගාන පොලේ ගානෝ. එකවතා බල්ලෙන් මුතුකට දන්නවා අපි අල්ලන්න ඕන දැන් ටික. මේ අවශ්‍යම සීන් යන්නේ වදින්න යන වගේ නයිසින් ආයෙ උඩ රන් කරගන්න බෑ. මෙහෙමම එක ලයින් එකට ෂෝ එක යනවා. ඉවරනට පස්සේ නෑනේ ගේමට බහින්නද? ඈ නෑනේ ගේමට බහින්න. මට ගේමට බෑරඩේ වුණා. ෂෝ එකක් කරනවා වගේම තමයි යන්නේ. මේක නිකන් යනවා. අපි ක්ලිප් ටිකක් ගහගන්න. රැන්ඩම්. ටෙන් ටෙන් වලින් රැන්ඩම් එක. කිකිලි පෙට්ටි නෙමෙයි උකට කියන්නේ බෙට්ටි කිකිලි කියලා. බෙට්ටි කියන්නේ අර චුට්ටි කියන නේ මල්ලි. බෙට්ටි කිකිලි නේ කියන්නේ. පෙට්ටි නෙමෙයි බෙට්ටි කිකිලිවනේ. ඇත්තටම මම නම් මොකද්ද? සිංගිති. වයසින් ටික ටික වැඩි වුණාට ප්‍රමාණාත්මකවත් පොඩ්ඩක් විතර රවුමට හිටියට මට හැමෝම කියන්නේ සිංගිති කියලා. අපි දැන් මේ මොකක්ද බං මේකේ නම? ආදරගෙද මට නම් මතක නැහැ. මොකක්? මේ ඉතින් ඒක බලන්න යන්නේ අපිට දැන් පෙන්නනවා කිව්වා. ආයුබෝවන්
අදර ගෙදර නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔයගොල්ලෝ hina වුණානේ. ඔව් ඔව්. එන ලක්කා මොකක්ද? ඔයගලන්ගේ නම අපි අහන්න ඕනේ. අපි මේක බලලා බලන්නේ අපිට මේ ෂුවර්. මචං hina කියන්නේ වැඩේ. මම මුළු දෙතුන් පාරක් ඩයලොග් හරි හරි. හරි. ජිම් යනවද? අනේ ගිහින් නැවතුණාට එංගල. දැන් යන්න. මං එක ඉඳන් ජිම් යනවා. මම රෙකට් යන්නේ. ඔව්. ඒ පොතේ ලියන්නේ. ඒක තමයි යාගේ වැඩේ. ආතල් එකට මේකත් මුගේ. මගේ මූ ගෙදර නිකන් තියන් ඉන්න මං ඒක ඕක අරගත්තා. ගත්තේ මම ලොක් කරන්නේ. මට ලොක් කරන්න වෙලාවක් නෑ. මට දුන්න කරන්නේ. ඌ ලොක් කරනවා. ඕලයි ලොක් කරන්නේ. දැන් පටන් ගත්ත දැන් මා අතරට. මෙන්න මේ පෙන්න. කොහොමද වෙන්නේ? අපි පෙන්වන්නේ මෙහෙම. නිකන් කලබල වගේ. රුයිතනේ. රුහිත රුහිතනේ. පොඩ්ඩක් ස්කෝප් වත් මෙහෙම වෙන්න ඕන රුහිත. නෑ නෑ පොඩ්ඩක් ස්කෝප් වගේ. ආ සෝරි ස්කෝප් ඔය ස්කෝප්. පකටියට තියෙන්නේ. ඔව්. ස්කෝප් එකක් තියක් තියෙනවා. රුයිද වෙන්න කිරිබත් කැටේ අන්න වෙන්න. ඔහම ඇතුළේ රුහිත. ඔය හાર્ට් එක. ඒකනේ කොරියන් ක්‍රමය. ඔය කොරියන් ක්‍රමය. ආ ඕකේ. BTS ෆැමිලි එක කරන්න ඕනේ. අම්මට ශ්‍රී මොහමඩ් වසීම් නැති ඇවිල්ලා. එකක් මට කරන්න. අනිත් අය කරන්නේ නැති එක. දැන් යන්න හදන්නේ මේ වැඩේ ඉවරයි. දැන් පැක් දැන් යනවා අපි චූඩේලා ගෙදරට. මූ හොදන වලම්බා මූ කාද්ද බං උඹලා ගෙදර. මම හොදලා තිබ්බා ඉන්නවද? මේ ඩිරෙක්ටර් වලම් හොදන්නේ. ඩිරෙක්ටර්ලා වලන් හොදනවා. අපි යනවා දසාල්ලේ ගෙදර. අම්බෝ පට්ට අමාරුයි. මම පොන්දරි දෙනවා මේ ඔක්කොටම වැඩි කම. ආපෝ මේ අර ඒකෙම ගියේ. අම්මට සීරි බඩු තිබුණේ නැද්ද ලයිට් එක? මොන ලයිට්ද? රතු ලයිට් එක. කොහෙද? ඒක දාන් කවුද බං යන්නේ? නවත්තන ස්විච් එක දාන්න කියනවා. හා? නවත්තන ස්විච් ඔක්කොම දාලා බලනවා. රස කතා බොහොමයි. යංකෝ.